තමයි හදන්නේ oven එකෙන්. බලමු දැන් අපේ මික්සර් එක. හරි. වව්. ඔන්න බ්‍රේක් වෙලා තියෙනවා. අයිබෝවන් සියලු දෙනාටම සුන්දර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔන්න අදත් අපි අපූර්ව වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නට අදහස් කළා. අද නිවාඩු දවස අපි කල්පනා කරා රසවත් ආහාර වේලක් රාත්‍රියට හදන ගමන් මේක ඔයාලත් එක්ක අපි ෂෙයා කරගත යුතුයි කියලා. අද අපි ටිකක් වෙනස් විදිහේ වැඩක් තමයි කරේ. ඒ තමයි මේ ග්‍රෑම් 900ක පමණ ගල් මාළුවෙක් අරගෙන ඌ හොඳට මෙන්න මේ විදිහට කපාගෙන සියලු අපද්‍රව්‍ය ඉවත් කරලා මාළුවව හරි අපූර්වට හොදාගෙන ඒකට අවශ්‍ය වෙන මිශ්‍රණය හදාගන්නට තමයි දැන් අපි සූදානම් වෙන්නේ. ඒකට අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහට කපාගත්ත ලොකු බීලුණු ගෙඩියක්. ඒ වගේම තක්කාලි ගෙඩි 3ක් විතර අපි ගත්තා. ඒ වගේම අමුමිරිස් කරල් 3ක් විතර ගත්තා. සුදු ලුණු බික් 6ක් අරගෙන මෙන්න මේ විදිහට පොඩි කරලා අපි මේ මිශ්‍රණය හදාගන්නට තමයි ඉස්සෙල්ලා. පසුව මේ මිශ්‍රණය හදාගන්න අපිට තැටියක් අවශ්‍යයි. ඒ තැටිය ලිපේ තියලා ඒකට අවශ්‍ය පරිදි පොල් තෙල් ටිකක් දාලා දැන් අපි මේ භාජනයට තෙල් ස්වල්පයක් එකතු කරගෙන අපි සූදානම් වෙන්නේ මේකට අවශ්‍ය කරන ඒ කලමනා ටික එකතු කරගන්න. අපි ඉස්සෙල්ලාම සුදු ලුණු ටිකක් අපි කපාගත්ත බීලුණු ගෙඩිය මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳට තැම්බෙනකන් මදගින්නේ ටික වේලාවක් කලවම් කරලා මිශ්‍රණය කරලා තබාගත යුතුයි. ටික වේලාවක් මෙන්න මෙහෙම කලවම් කරලා තෙලේ තම්බ ගන්නට අවශ්‍යයි. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට අමු මිරිස් ඊට පස්සේ අවශ්‍ය කරන කරපිංචා ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන රම්පේ කරපිංචා වගේ දේවලුත් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඉන් පසුව ටික වේලාවකින් අපි කපාගත්ත අර තක්කාලි ගෙඩි 3ක් වගේ තමයි අපි මේකට යොදාගත්තේ. ඒ තක්කාලි ටිකත් මෙන්න මේ විදිහට එකතු කරගෙන මේක හොඳට මිශ්‍රණය කරගන්නවා. හොඳට මිශ්‍රණය විය යුතුයි සහ මේක මදගින්නේ තැම්බිය යුතුයි. ඒකට අපි මෙන්න මේ විදිහට මිරිස් කුඩු 3-5 කුඩු ඒ වගේම කහ කුඩු ස්වල්පයක් ගම්මිරිස් කුඩු මිරිස් කුඩු තේ හැන්දක් එකමාරක් විතර කහ කුඩු ස්වල්පයක් ඒත් එක්කම ගම්මිරිස් කුඩු හැන්දක් විතර සහ අපි මේකට එකතු කරගන්නවා තව කුරුඳු තේ හැන්දක් විතර. ඉතින් මේ දේවල් එකතු කරගෙන අපි මේ මිශ්‍රණය මේ විදිහට හොඳට කලවම් කරගන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය මිශ්‍රණය හදාගත්තට පස්සේ තමයි අපිට පුළුවන් රසවත් ගුණවත් ආහාර වේලක් පිළිවෙලින් සකසා ගන්න. අපි කපාගත් මේ අමුද්‍රව්‍ය සියල්ලම එකතු කරලා මිශ්‍රණයක් හදාගත්තා. ඉතින් මේ මිශ්‍රණයට අපි දැන් සෝයාබීන් සෝස් සහ ඔයිස්ටර් සෝස් මේකට එකතු කරගත යුතුයි.
ඊට පස්සේ තමයි මේක අපූර්ව මිශ්‍රණයක් බවට පරිවර්තනය වෙන්නේ. ඊට පස්සේ මේක හොඳට මදගින්නි හොඳ ශ්‍රාන්දනයක් වෙන විදිහට මිශ්‍රණය හදාගත යුතු නිසා අපි මේකට සෝස් වර්ග දෙකක් සහ ඒකට අවශ්‍ය කරන අඩු කෝප්ප කාලක විතර වතුර ප්‍රමාණයක් එකතු කරගත යුතුයි. ඒක මෙන්න මේ විදිහට මදගින්නි ටිකක් තැම්බෙන්න මෙන්න මේ විදිහට අපි පහලා තියාගන්න වෙනවා. ඔයිස්ටර් සෝස් සහ වතුර ස්වල්පයක් එකතු කරගත යුතුයි. ඒත් එක්කම තමයි මේ මිශ්‍රණය හැදෙන්නේ. අපි මේක තැම්බෙනකන් අවශ්‍ය ප්‍රමාණයට අපිට තව වතුර ටිකක් එකතු කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය ලුණු මිශ්‍රණය අවශ්‍ය පරිදි අපි ලුණු ටිකක් එකතු කරගත යුතුයි. දැන් අපි බලාපොරොත්තු වන ශ්‍රාන්දනය මිශ්‍රණය හරි අපූර්ව මිශ්‍රණයක් තමයි ඔබට දකින්නට ලැබෙන්නේ. ඉතින් මේ මිශ්‍රණය අපි කපාගත්ත ග්‍රෑම් 900ක විතර මේ මාළු කෝරියගේ හොඳට දෙපැත්ත පෙරලලා හොඳට තවරලා අපි oven එක ඇතුළට දාගන්නට තමයි සූදානම් වෙන්නේ. දැන් ඔබට පේනවා මේක මෙන්න මෙහෙම ප්‍රවේශමට oven එක ඇතුළට ඇතුල් කරලා අපිට සිද්ධ වෙනවා සෙල්සියස් අංශක 160ක කෝණයට කරකවා විනාඩි 40ක පමණ කාලයක් අපිට මෙන්න මේ විදිහට oven එක ඇතුළේ දමලා මෙයාව තම්බ ගන්න සිද්ධ වෙනවා. අපි බලමු විනාඩි 40කින් පස්සේ කොහොමද මේ වගේ රසවත් නිර්මාණයක් අපිට හදාගන්නට හැකියාව ලැබෙන්නේ කියලා. ඔන්න විනාඩි 40කින් පස්සේ අපි මේක එළියට ගන්නයි හදන්නේ. බලන්න රන්වන් පාටට අපූර්වට මේක බේක් වෙලා තියෙන ලස්සන. ඉතින් හරි සරල දෙයක් තියෙන්නේ. නිවසේදීම කොහොමද අපූර්වට මාළු කෝරියෙක් ලස්සනට බේක් කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි ඔබව අපි අද දැනුවත් කළේ. ඉතින් දැන් ඔබට පේන්නට ඇති අපූර්වට පිරිසිදුව රසවත්ව කොහොමද ගෙදරදී ගල්මාළු මෝදු ගල්මාළු කෝරියෙක්ව බේක් කරගන්නේ කියන කාරණාව තමයි අද ඔබත් එක්ක ෂෙයා කරගන්නට අපි අදහස් කළේ. ඉතින් අපූර්වට මේක කරගන්නට අවස්ථාව ලැබුණා. ඉතින් මගේ දියණිය තමයි මේක රසවත්ව ගුණවත්ව හදා දෙන්නට මට ලොකු සහයෝගයක් ලබා දුන්නේ. ඒ තමයි මේ අපූර්ව මිශ්‍රණය හදලා දුන්නේ. ඉතින් ඔබටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වගේ නිමාඩු දවසට හිරිදා දවසට අපි මේ වගේ කෑම බීම නිවසේදී හදනවා. ඉතින් ඒවා ඔබත් එක්ක නිරන්තරයෙන්ම ෂෙයා කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා. තවත් දවසක මේ වගේ අපූර්වාත්මක වීඩියෝ එකකින් හමු වෙන්නට බලාපොරොත්තු වෙමින් අදට සමගෙන යන්නටයි සූදානම් වන්නේ. එකතු වෙන්න කියලා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. SLR ප්‍රොඩක්ෂන් අපේ නාලිකාවත් සමගින්.